ඔන්න මේ කාලේ වෙනකොට අපොස උසස් පෙළ විභාගයේ ආරම්භය සිද්ධ වෙලා තියෙනවා. ඉතින් සමහර අය මේ වෙනකොට විභාගයට මුහුණ දෙමින් ඉන්නවා. ඒ වගේම තවත් අය ඉදිරියේදී විභාගයට මුහුණ දෙන්නට සූදානමින් ඉන්නවා. ඉතින් වසර දෙකක විතර දැන් පාඩම් කරලා හැමෝම විභාගයට සූදානම් වෙලා ඉන්න අවස්ථාවක මේ විභාග කාල සීමාව තුළ කොහොමද වැඩ කටයුතු කරන්නට ඕන කියලා ටිකක් ඔළුවේ තියාගන්න ඕන. විශේෂයෙන්ම කලබලකාරීව මේ තත්ත්වයන් තුල විභාගයට මුහුණ දෙන්නට ඔබ ලෑස්ති වෙන්න එපා. විශේෂයෙන්ම මොකද මේ කාලය තුළ ඔබේ මානසික සැහැල්ලුව තමයි අතිශයින්ම වැදගත් වෙන්නේ. ඉතින් තේරුම් ගන්න ඕන දරුවෝ මේ කාල සීමාව තුළ ඔබේ මානසික සහනය නිසි ලෙස පවත්වා ගන්නට අනවශ්‍ය දේවල් හිතින් බැහැර කරලා විශේෂයෙන් මේ කාලය තුළ මනෝගහන තත්ත්වයන් යම්කිසි සම්බන්ධතාවයක් තිබුණා වෙන්නට පුළුවන්. ඒ දේවල් මේ වෙලාවේදී ඔළුවට ගන්න එපා. මොකද Taman ජීවිතේ තීරණාත්මක මොහොතකට අවිල්ලා තියෙන වසර දෙකක ඒ අසීමිත මහන්සිය කැපකිරීම ජීවිතේ වැදගත්ම තැන ඒ සටහන් කරන වෙලාව මේ උසස් පෙළ විභාගයේ අතිශයින්ම තීරණාත්මකයි. ඉතින් ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්නට යනකොට ඔබ ඒ හොඳ මානසික තත්ත්වයක් මේ කාල සීමාව තුළ අනිවාර්යයෙන්ම තියාගන්න ඕන. මොකද ප්‍රශ්න තියෙන්න පුළුවන්. ගෙදර ප්‍රශ්න හෝ වේවා, යම්කිසි ආකාරයක ආර්ථික ප්‍රශ්න වේවා, නැත්නම් තමන් විසින් ඇති කරගත්ත ප්‍රශ්න වෙන්න පුළුවන්. නමුත් తాවකාලිකව මේ ප්‍රශ්න සියල්ල අමතක කරලා මේ විභාගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් විශේෂයෙන්ම විභාගයට ගිහිල්ලා කලබල වෙලා ඒ හැමදේම අවුල් කරගන්න එක නෙමෙයි කරන්නට ඕනේ. මේ වෙලාවේදී ඒ මුලින්ම අපි කිව්වා වගේ සැහැල්ලුව ඔළුවේ තියාගන්න ඕනේ. සැහැල්ලුව මොකද ඒ දේ නැති වුණොත් මේ විභාගය ඔබටම මේ මුලින්ම අතහැර යමා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් තමන්ගේ නිවෙස් වල කුමන තත්ත්වයේ තිබුණත් ඒ දෙමව්පියෝ එක්ක සාකච්ඡා කරලා තමන්ට මානසික සැහැල්ලුව ඇති කරගත හැකි පරිසරයක් මේ වෙලාවේදී ඔබ නිර්මාණය කරගන්න. එහෙම නැත්නම් ඒ ඇති කරගන්න වෙනවා පරිසරය තමන්ට විභාගයට මුහුණ දෙන්න යන්න සුදුසු පරිසරයක්. ඒ වගේම දැන් විභාගයට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය ලියලා පිරිමි ළමයි විශේෂයෙන් හිතර ගන්න ඕනේ විභාග ලියලා කරලා තන ඒ හරි හැමදේම ඉවරයි අපි රිලැක්ස් කියන ස්වභාවයෙන් එක්ක නාන්න යනවා. එහෙම නැත්නම් බස් ස්ටෑන්ඩ් එකට වෙලා රස්තියාදු ගන්නවා. නැත්නම් වෙන කොහේ හරි යනවා. අන්නේ තත්ත්වය නැතුව ගෙදරට ඇවිල්ලා නාලා පිරිසිදු වෙලා එක්ක හෙට දවසේදී යම් විෂයක් තියෙනවා නම් ඒකට අදාළව දෙටි සටහන් ටිකක් බලලා නැවත ස්මරණය කරලා ඒ විභාගයට සූදානම් වීම තමයි කළ යුතු වෙන්නේ. එහෙම නැත්නම් ඔබ Tamanට හිතෙන විදිහට තැන් තැන් වල රස්තියාදු ගහලා ඒ විභාගය අමාරුයි කියන මත ඒක Tamanට විතරක් නෙවෙයි අනිත් කෙනා කොහොම ලිව්වද කියන එක නෙමෙයි. ඔබ හිතන්නට ඕනේ හරි අද දවසේදී මේ තත්ත්වයෙන් විභාගෙ ලිව්වා නම් හෙට දවසේදී ඒක මතක් කර කර ඉන්න එක නෙමෙයි. අලුත් දෙයට අලුත් විදියට සූදානම් වෙන එක විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මෙන්න මේ කාල සීමාව තුළ ජීවිතේ ඉස්සරහට තීරණාත්මක තීන්දුවක් තමන්ගේ ජීවිතේ ඇති වෙන කාල පරිච්ඡේදයක් මේ විභාග කාලය කියන්නේ. ඉතින් මේ කාලය තුල ඔළුව රිලැක්ස් එකේ තියාගෙන තමන්ගේ ඔළුවේ සැහැල්ලුව තියාගෙන මොන ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්නේ පැත්තකින් තියලා ටික කාලයකට හරි මේ කාල සීමාව තුල ඒ අරමුණට යන්න තමන් ඒ පාඩම් කරපු ටික දැන් කලබල වෙීම නෙමෙයි කළ යුතු වෙන්නේ. හරි මේ විෂය කරුණු තුල මම මෙච්චර සීමාවක ඉන්නේ ඒ දේ හරියට අර විභාගයේ ප්‍රශ්න පත්‍රය අතට අරගෙන ඒක තේරුම් අරගෙන ප්‍රශ්න තියෙන රටාව පිළිබඳ අවබෝධයක් අරගෙන ගිහිල්ලා හරි විදිහට උත්තර ටික ලියලා එන්න. තමන්ගේ ජීවිතයේ මේක තීරණාත්මක අවධියක්. ඉතින් වෙනත් දේවල් මේ කාල සීමාව තුළ ජීවිතේට ලං කරගන්න එපා. එහෙම දේවල් තියෙනවා නම් ටික කාලයකට తాවකාලික විරාමයක් තියලා තමන් කැපවීමෙන් මේ විභාගයට මුහුණ දෙන කාල පරිච්ඡේදය තුළ මානසික සහනය මානසික සහල්ලුව තියාගෙන ජීවිතේට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න. මේ මොකද ඔබේ ජීවිතේ තීරණාත්මක තීන්දුවක් ලබා දෙන කාල පරිච්ඡේදයක් හින්දා